Hi guys, ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ Captain Guard YouTube channel එකත් එක්ක. ඔන්න අද අපි ඔයාලට ලස්සන board game එකක් ගෙනාවා. මේ game එක ඔයාලට පවුලයත් එක්ක ඒ වගේම යාළුවොත් එක්ක එකතු වෙලා play කරන්න පුළුවන් ලස්සන game එකක්. මේ game එකේ නම තමයි Penguin Game. වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අපි බලමු මේ box එකේ මොනවද සඳහන් වෙන්නේ කියලා. මුලින්ම අපිට බලාගන්න පුළුවන් ගේම් එකේ නම සඳහන් වෙනවා. ඒ වගේම ගේම් එකේ ලස්සන ඉමේජ් එකකුත් තියෙනවා. මේ ගේම් එක රෙකමන්ඩ් කරලා තියෙන අවුරුදු 3ට වැඩි අයට. ඒ වගේම ප්ලේයර්ස්ලා 2 සිට 4 දක්වා කට්ටියට එකතු වෙලා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් බොක්ස් එකේ බෑක් සයිඩ් එකේ අපිට ගේම් එක සෙටප් කරන ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. ඒක නිසා ඔයාලට කිසිම කරදරයක් නැතුව ගේම් එක සෙටප් කරගන්න පුළුවන්. ඒ වගේම බොක්ස් එකත් එක්ක හම් වෙන පාර්ට්ස් සහ ඒ වගේ ප්‍රමාණය සඳහන් වෙනවා. ඒ වගේම ස්පිනර් ඉන්ස්ට්‍රක්ෂන් තියෙන නිසා ඔයාලට ගේම් එක ලේසියෙන්ම ප්ලේ කරන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම අන්බොක්ස් කරලා බලමු. ඉතින් අපිට බොක්ස් එකත් එක්ක හැමර්ස් දෙකක් හම්බ වෙනවා. ඒ වගේම අයිස් කියුබ් හම්බ වෙනවා. ස්ටෑන්ඩ් සහ පෙන්ගුයින් හම්බ වෙනවා. ඒ වගේම බෝඩ් එක හම්බ වෙනවා. එහෙනම් අපි ගේම් එක සෙටප් කරගමු. මුලින්ම මම සෙටප් කරන්නේ ස්ටෑන්ඩ් 4. අයිස් කියුබ් ටික සෙට් කරගමු. ගේම් එක සෙටප් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි පේන්නේ. ඒ වගේම අපේ පෙන්ගුයින් මැදින් ඉන්නවා. එක ටීම් එකකට ස්පිනර් එකක්, හැමර් එක, ඒ වගේම ස්කෝර් බෝඩ් එකකුත් හම්බ වෙනවා. ගේම් එක ස්ටාර්ට් කරන්න කලින් ස්කෝර් බෝඩ් එක බිඳුව කරගන්න. දැන් අපි බලමු මේ ගේම් එක කොහොමද ප්ලේ කරන්න කියලා. ප්ලේ කරන ටීම් එක ස්පිනර් එක කරකවලා ඒ ඇරෝ එක නවතින තැනට අදාළ අයිකන් එක අනුව අයිස් බ්‍රේක් කරන්න ඕනේ. ඇරෝ එක බ්ලූ අයිස් කියුබ් දෙකක් තියෙන අයිකන් එක ළඟ නැවතුනොත් ඔයා බ්ලූ අයිස් කියුබ් දෙකක් බ්‍රේක් කරන්න ඕනේ. අරෝ එක බ්ලූ අයිස් කියුබ් එකක් සහ වයිට් අයිස් කියුබ් දෙකක් තියෙන අයිකන් එක ළඟ නැවතුනොත් ඔයා වයිට් අයිස් කියුබ් දෙකක් හෝ බ්ලූ අයිස් කියුබ් එකක් බ්‍රේක් කරන්න ඕනේ. ඊළඟ අයිකන් එක ළඟ නැවතුනොත් ඔයා නැවත පාරක් ස්පිනර් එක කරකවන්න ඕනේ. ඊළඟට බ්ලූ අයිස් කියුබ් එකක් තියෙන අයිකන් එක ළඟ නැවතුනොත් ඔයා බ්ලූ අයිස් කියුබ් එකක් බ්‍රේක් කරන්න ඕනේ. ඇරෝ එක වයිට් අයිස් කියුබ් එකක් තියෙන අයිකන් එක ළඟ නැවතුනොත් ඔයා වයිට් අයිස් කියුබ් එකක් බ්‍රේක් කරන්න ඕනේ. ඊළඟ අයිකන් එක ළඟ නැවතුනොත් ඔයාට chance එක මිස් කරන්න පුළුවන්. ඊළඟ අයිකන් එකේ blue ice cube එකක් සහ white ice cube එකක් තියෙන්නේ. එතකොට ඔයා white ice cube එකක් හෝ blue ice cube එකක් break කරන්න ඕනේ. ඊළඟට white ice cube දෙකක් තියෙන අයිකන් එක ආවොත් ඔයා white ice cube දෙකක් break කරන්න ඕනේ. එහෙනම් අපි sample game එකක් play කරලා බලමු. මට ආවේ blue ice cube එකක් සහ white ice cube දෙකක් තියෙන අයිකන් එක. ඒකින්ද මම white ice cube දෙකක් break කරනවා. මේ විදිහට තමයි මේ ගේම් එක ප්ලේ කරන්නේ. ඒ වගේම ඉස්සෙල්ලා පෙන්ගුයින් වැටෙන කෙනා තරගෙන් අවුට් වෙනවා. අනිත් ටීම් එකට ස්කෝර් එකක් හිමි වෙනවා. ඒ වගේම මේ ටීම් එකට ස්කෝර් බෝඩ් එකේ ස්කෝර් එකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලද වීඩියෝ එක හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. මම මේ ගේම් එක ගත්තේ Exora කියන Facebook page එකේ. ඔයාලටත් මේක බයි කරන්න ඕන නම් පහළ තියෙන description එකේ details ඔක්කොම තියෙනවා. ඉතින් මේ ගේම් එක play කරන වීඩියෝ එකක් අපි ඉක්මනටම අපේ Karinduwan Nimesha vlog channel එකේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා ඒ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේවල් පහලින් comment කරන්න, like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මේ වගේ තව වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනට එනකම් ඔයාලට සුබ දවසක්.